ඉස්කෝලේ කාලේ අපේ පන්තිවල හිටපු සුපිරි චරිත ද කොට්ටා සුබ අලුත් අවුරුද්දක් වේවා සර්. මම සර්ට අලුත් අවුරුද්දට සාරියක් ගෙනාවා. මට සාරියක් ගෙනාව සාරියක් ගෙනාව ඇත්තට සර්ගේ වයිෆ්ට සර්ට ගෙනාව සරමක් බබාලා දෙන්නට චොකලට් දෙකකුත් ඇති. අඩෝ මට ඊයේ දීපු ගණන් මුකුත්ම කරන් ඉන්න බැරි නෝ බං සර් බලයිද ඔය මනුස්සයට ඕක මතක නෑ බං බය නැතුව ඉඳපන්. good morning ළමයි good morning sir. අර බලපන් කොට්ටා සර් ඊයේ දීපු ගණන් ටික බල්ලන් පටන් ගත්තා නම් හොඳයි නේ. නැත්තම් සර්ට අමතක වුණොත් කොට්ටා ඔගේ අප්පට කෙලියන් ඉතින් excuse me teacher අද අපේ ගණන් සර් ඇවිල්ලා නෑ. මිස්ටර් කැමති නම් මේ පීරියඩ් එකත් අරගෙන අපිට හෙට තියෙන සිංහල පාඩම අදම කියලා දෙන්නත් පුළුවන්. මරම කරදයක් අපමණ ද නිති කුම්බා ඉතින් ළමයි ඒ වගේ තමයි අනිත් පැත්තට විජය රජතුමා ලංකාවට ආවට පස්සෙත් මුලින්ම හම්බ වුණේ කුවේණි කපු කැට කැට තමයි හිටියේ. අරු නිදි එකට බා දාගන්නවා කියවම් බලන්න විජය ලංකාවට ආපු වෙලේ කවුද යාව පිළිගත්තේ කියලා. චන්ද්‍රිකා නේද? ද ශාරුක් तुझे देखा तो ये जाना सनम प्यार होता है दीवाना सनम බේන කැතයියකෝ මිස්ටර් සම්ද නැතුව වැඩ. හම්මෝ තවනන් ඉන්න බෑ අයෝ විනාඩි 10ක් ඉවසන් ඉන්න ඕනේ ඉන්ටර්වල් එකටත් අනේ අම්මෝ පොඩ්ඩක් නිදහස් වුණා. මොකද්ද බං මේ ගඳ? ඊයානේ බිත්තර කුණු ගඳක් එනවා. ඊයානේ මේ බොයිස් කියලා තියෙනවා ටොයිලට් මලම ගඳයි බං උඹට ගඳක් එන්නේ නැද්ද බං? අඩෝ කවුද බං මේ? අහුනොත් එහෙම ඇත්තමයි මම ඔකට ඇබයක් ගහනවා ඈ. මිස්ටර් වලි කාපර්. ඇයි මොකද සද්දද? ඇයි මොකෝ ගහමුද? ඇයි කෙලින් කතා කරපන්. ලොකු මහත්තයා පොඩි කොල්ලට අමු කැවිලා වගේ. මෝ ඇයි ඒක ගන්න දාගන්නේ? ඕකට මතනය ගහලා ඉතින් ඒ වගේ මට අමතක වෙච්ච හැබැයි ඔයාලට මතක් වෙච්ච ඔයාලගේ ඉස්කෝලේත් ඔයාලගේ පන්තිවල හිටපු සුපිරි චරිත පහලින් කමෙන්ට් කරගෙන යන්න.